වසර පුංචි දුවල පුතාලගේ පරිසරය විෂයේ 14 වෙනි පාඩම අපට කළ හැකි වෙනස්කම් පරිසර ඉස්කෝලේ channel එකෙන් ඔන්න අද සූදානම් වෙන්නේ 14 වෙනි පාඩමෙන් පුතාලගෙන් ප්‍රශ්න අහන්න බලන්න මේ ප්‍රශ්න වලින් කීයකට පුතාලට හරියටම උත්තර දෙන්න පුළුවන්ද කියලා. ලෑස්ති නේද? පළවෙනි ප්‍රශ්නය. සාමූහිකව වැඩ කිරීමෙන් අපට දැනෙන හැඟීමක් නොවන්නේ. සාමූහිකව වැඩ කිරීමෙන් අපට දැනෙන හැඟීමක් නොවන්නේ. 1. විනෝදය. 2. අලසකම. 3. එකමුතු බව. උත්තරේ අංක 2 අලසකම. සාමූහිකව වැඩ කරනකොට කම්මැලිකමක් අලසකමක් දැනෙන්නේ නැහැ. ප්‍රශ්න අංක 2. පන්ති කාමරය පිරිසිදුව තබා ගැනීමට අවශ්‍ය උපකරණයක් නොවේ. පන්ති කාමරය පිරිසිදුව තබා ගැනීමට අවශ්‍ය උපකරණයක් නොවේ. 1. දූවිලි පිස්නාව. 2. මුල්ලුව. 3. කොස්ස. උත්තරේ අංක 2 මුල්ලුව. දූවිලි පිස්නාව කොස්ස පන්ති කාමරය පිරිසිදු කරන්න භාවිතා කරන දේවල්. හැබැයි මුල්ලුව භාවිතා කරන්නේ ගොවිතැන් කටයුතු වලදී පස බුරුල් කරගන්න. ප්‍රශ්න අංක 3. පන්ති කාමරයෙන් පිටත ගුණාත්මක වෙනසක් ඇති කිරීමට අවශ්‍ය නොවන්නේ. පන්ති කාමරයෙන් පිටත ගුණාත්මක වෙනසක් ඇති කිරීමට අවශ්‍ය නොවන්නේ. 1. පිරිසිදුකම. 2. අනවශ්‍ය දේ ඉවත් කිරීම. 3. කුණු තැන තැන දැමීම. උත්තරේ අංක 3 කුණු තැන තැන දැමීම. කුණු තැන තැන දැම්මොත් පන්ති කාමරයෙන් පිටත ගුණාත්මක වෙනසක් නම් ඇති කරගන්න බැහැ. ප්‍රශ්න අංක 4. හිසෙහි පවිත්‍රතාවය පිළිබඳව උනන්දුවක් නොවන අයෙකුගේ කෙස් අතර ගැවසෙන සතෙකි. හිසෙහි පවිත්‍රතාවය පිළිබඳව උනන්දු නොවන අයෙකුගේ කෙස් අතර ගැවසෙන සතෙකි. 1. මැක්කා. 2. උකුණා. 3. කිනිතුල්ලා. උත්තරේ අංක 2 උකුණා. ප්‍රශ්න අංක 5. නිසි පරිදි දවසට දෙවරක් දත් නොමැදීමෙන් සිදුවන්නේ. නිසි පරිදි දවසට දෙවරක් දත් නොමැදීමෙන් සිදුවන්නේ. 1. රාත්‍රියට සුවදායී නින්දක් ලැබීම. 2. කාලය ඉතිරි වීම. 3. දත් දිරාපත් වීම. උත්තරේ අංක 3 දත් දිරාපත් වීම. දත් මැන්දේ නැත්නම් දත් ටික දිරාපත් වෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම උදේට රාත්‍රියට දත් මදින්නම ඕනේ. ඔන්න දැන් අපි ප්‍රශ්න 5කට උත්තර දුන්නා. පුතාලා ප්‍රශ්න 5ටම හරියටම උත්තර දුන්නා නේද? තවත් ප්‍රශ්න තියෙනවා ඉස්සරහට. පුතාලට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින්
පරිසර ඉස්කෝලේ channel එක subscribe කරලා තියාගන්න අමතක වුණා නම් subscribe කරන්න. ඒ වගේම පුතාගේ යාළුවාට මේ channel එක ගැන දැනුවත් කරන්න. ඔන්න අපි සූදානම් වෙන්න පුතේ 6 වෙනි ප්‍රශ්නෙට. ලෑස්ති නේද? ප්‍රශ්න අංක 6. යමක් පිරිසිදුව හා පිළිවෙලට තිබීමෙන් සිතට යමක් පිරිසිදුව හා පිළිවෙලට තිබීමෙන් සිතට 1 දුකක් ඇතිවේ 2 අප්‍රසන්න බවක් ඇතිවේ 3 සතුටක් ඇතිවේ. උත්තරේ අංක 3 සතුටක් ඇතිවේ. යමක් පිරිසිදුව පිළිවෙලට තියාගත්තොත් අපේ හිතට ඒ ගැන ලොකු සතුටක් දැනෙනවා. ප්‍රශ්න අංක 7. යහපත් සමාජයක් ගොඩනැගීමට නම් යහපත් සමාජයක් ගොඩනැගීමට නම් 1 අනුන්ට සවන් නොදිය යුතුය 2 අයහපත් චර්යා ගොඩනගාගත යුතුය 3 සාමූහිකව වැඩ කළ යුතුය. උත්තරේ අංක 3 සාමූහිකව වැඩ කළ යුතුය. යහපත් සමාජයක් ගොඩනගා ගන්න අපි අන් අයට හොඳින් ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම අපි ගාව තියෙන අයහපත් චර්යා ඉවත් කරන්න ඕනේ. සාමූහිකව වැඩ කරන එක යහපත් සමාජයක් ගොඩනගා ගන්න ගොඩක් ලොකු උදව්වක්. ප්‍රශ්න අංක 8. යම් කාර්යයක් කිරීමට පෙර නොකළ යුතු දෙයකි. යම් කාර්යයක් කිරීමට පෙර නොකළ යුතු දෙයකි. 1 වගකීම් පැවරීම 2 වැඩ සැලසුම් කිරීම 3 ලැබෙන වාසි ගැන පමණක් සිතීම. උත්තරේ අංක 3 ලැබෙන වාසි ගැන පමණක් සිතීම. ප්‍රශ්න අංක 9. සිසුන්ට නිවසේදී කළ හැකි යහපත් වෙනස්කමක් නොවන්නේ. සිසුන්ට නිවසේදී කළ හැකි යහපත් වෙනස්කමක් නොවන්නේ. 1 ගෙවත්තෙහි මල් වැවීම 2 නිවස ඇතුළත පිරිසිදු කිරීම 3 නිවසේ මකුළු දැල් නොකැඩීම. උත්තරේ අංක 3 නිවසේ මකුළු දැල් නොකැඩීම. සිසුන්ට ගෙදරදී අනිවාර්යෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි නිවසේ ඒ වගේම වහලේ තැන් තැන් වල බැඳලා තියෙන මකුළු දැල් කඩලා සුද්ධ කරලා ඉවත් කිරීම. ප්‍රශ්න අංක 10. පන්ති කාමරය අලංකාර කිරීමට පන්ති කාමරය තුල තිබිය හැකි උපකරණයකි. පන්ති කාමරය අලංකාර කිරීමට පන්ති කාමරය තුල තිබිය හැකි උපකරණයකි. 1 කළු ලෑල්ල 2 කොස්ස 3 මල් පෝච්චිය. උත්තරේ අංක 3 මල් පෝච්චිය. කොස්ස අපි ගන්න පන්ති කාමරය පිරිසිදු කරන්න. කළු ලෑල්ල උගන්වනකොට සටහන් කළු ලෑල්ලේ ලියලා පෙන්නනවා අපේ ගුරුතුමා නේද? හැබැයි මල් පෝච්චිය භාවිතා කරන්නේ පන්ති කාමරය අලංකාර කරගන්න. ප්‍රශ්න අංක 11.
පන්ති කාමරයෙහි සිදු කළ හැකි යහපත් වෙනස්කමක් නොවන්නේ. පන්ති කාමරයෙහි සිදු කළ හැකි යහපත් වෙනස්කමක් නොවන්නේ. 1. ළමා මේස හා පුටුවල තීන්ත ගෑම. 2. දිනපතා පන්ති කාමරය අතු නොගෑම. 3. පන්ති කාමරය අලංකාර කරන නිර්මාණ බිත්තියේ එල්ලීම. උත්තරේ අංක 2 දිනපතා පන්ති කාමරය අතු නොගෑම. ප්‍රශ්න අංක 12 අපට වෙනස් කළ හැකි ස්ථානයකි. අපට වෙනස් කළ හැකි ස්ථානයකි. 1. අපිරිසිදු වූ ජලය සහිත ලිං. 2. කඳු බෑවුම් සහිත ස්ථාන. 3. නිවසෙහි වත්තෙහි අපිරිසිදු වී ඇති එළවලු පාති. උත්තරේ අංක 3 නිවසෙහි වත්තේ අපිරිසිදු වී ඇති එළවලු පාති. පුංචි අපිට කඳු බෑවුම් සහිත ස්ථාන එහෙම නැත්නම් අපිරිසුදු ජලයේ තියෙන ලිං මේ වගේ දේවල් නම් වෙනස් කරන්න යන්න බෑ. හැබැයි ගෙවත්තේ නැත්නම් නිවසේ වත්තේ තියෙන අපිරිසුදු වෙච්ච එළවලු පාත්‍ය අපිට සුද්ධ කරලා වෙනස් කරන්න පුළුවන්. ප්‍රශ්න අංක 13 පන්ති කාමරයේ ඇති ද්‍රව්‍ය පිළිවෙලකට තැබීමෙන්. පන්ති කාමරයේ ඇති ද්‍රව්‍ය පිළිවෙලකට තැබීමෙන්. 1. පන්තිය අලංකාර වේ. 2. අවශ්‍ය ද්‍රව්‍ය සොයා ගැනීමට කාලය ගත වේ. 3. මුදල් ඉතිරි වේ. උත්තරේ අංක 1 පන්තිය අලංකාර වේ. ප්‍රශ්න අංක 14 පාසල් නිල ඇඳුමක අවම වශයෙන් කිලිටි විය හැකි ස්ථානයක් වන්නේ මින් කුමක්ද? පාසල් නිල ඇඳුමක අවම වශයෙන් කිලිටි විය හැකි ස්ථානයක් වන්නේ මින් කුමක්ද? 1. කොළරය. 2. කමිස වාටිය. 3. අත යට. උත්තරේ අංක 2 කමිස වාටිය. කොළරය බෙල්ල තියෙන කුණු ගෑවෙන්න පුළුවන්. අත යටත් කුණු ගෑවෙන්න පුළුවන්. හැබැයි කමිස වාටිය ඉක්මනින්ම අපිරිසුදු වෙන ස්ථානයක් නෙවෙයි. ප්‍රශ්න අංක 15 ස්වභාවික අපද්‍රව්‍යයක් නොවන්නේ මින් කුමක්ද? ස්වභාවික අපද්‍රව්‍යයක් නොවන්නේ මින් කුමක්ද? 1. ඉටි කොළ. 2. පොල් කුඩු. 3. ශාක පත්‍ර. උත්තරේ අංක 1 ඉටි කොළ. ඉටි කොළ කියලා කියන්නේ මිනිසා විසින් සකස් කරන ලද දෙයක්. ඒක ස්වභාවික අපද්‍රව්‍යයක් නෙවෙයි. ප්‍රශ්න අංක 16 අපිළිවෙලට ඇති ස්ථාන පිළිවෙලට සකස් කිරීමට උපකාරී නොවන්නේ. අපිළිවෙලට ඇති ස්ථාන පිළිවෙලකට සකස් කිරීමට උපකාරී නොවන්නේ. 1. විසිතුරු මල් වැවීම. 2. අදාළ බඳුනට කුණු කසල දැමීම. 3. පිළිවෙලකට වැඩ නොකිරීම. උත්තරේ අංක 3 පිළිවෙලකට වැඩ
නොකිරීම. ප්‍රශ්න අංක 17. තම ශරීරයේ ස්ථූලභාවය පාලනය කළ යුතු වෙනස්කමක් වන්නේ. තම ශරීරයේ ස්ථූලභාවය පාලනය කළ යුතු වෙනස්කමක් වන්නේ. 1. නොකා නොබී ඉඳීම. 2. රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර භාවිතය උපරිම කිරීම. 3. ශරීරයට හිතකර ආහාර ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට පමණ ගැනීම. උත්තරේ අංක 3. ශරීරයට හිතකර ආහාර ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට පමණ ගැනීම. එහෙම නැතුව රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර අධිකව ගන්න හොඳ නැහැ. ඒ වගේම නොකා නොබී ඉඳියා කියලා ස්ථූලභාවය අපේ ශරීරයේ මහත පාලනය කරගන්න බැහැ. ප්‍රශ්න අංක 18. පහත මුලින් දී ඇති ද්‍රව්‍ය හා එය තිබිය යුතු නිවැරදිම ස්ථානයේ දක්වා නොමැති පිළිතුර මින් කුමක්ද? පහත මුලින් දී ඇති ද්‍රව්‍ය හා එය තිබිය යුතු නිවැරදිම ස්ථානය දක්වා නොමැති පිළිතුර මින් කුමක්ද? 1. සබන් පෙට්ටිය නාන කාමරය. 2. ඇඳ විශිෂ්ට කාමරය. 3. ගුරුලේත්තුව මුළු තැන්ගෙය. උත්තරේ අංක 2. ඇඳ විශිෂ්ට කාමරය. ප්‍රශ්න අංක 19. ක්‍රීඩා පිටිය තුල ඇති කළ හැකි යහපත් වෙනස්කමක් නොවේ. ක්‍රීඩා පිටිය තුල ඇති කළ හැකි යහපත් වෙනස්කමක් නොවේ. 1. ක්‍රීඩා පිටියේ ඇති වලවල් ආදිය වසා දැමීම. 2. භූමිය පළුදුවන ආකාරයට ක්‍රීඩා කිරීම. 3. ක්‍රීඩා පිටිය වටා වැටක් සැකසීම. උත්තරේ අංක 2. භූමිය පළුදුවන ආකාරයට ක්‍රීඩා කිරීම. ක්‍රීඩා පිටිය තුල තියෙන යහපත් වෙනස්කමක් නෙවෙයි භූමිය පළුදු වෙන ආකාරයට ක්‍රීඩා කිරීම. අපි භූමිය පළුදු වෙන ආකාරයට ක්‍රීඩා නොකර ඉන්නයි ඕනේ. ප්‍රශ්න අංක 20. වාහන තදබදය ඇති අවස්ථාවක ආබාධිත පුද්ගලයෙකු පාර මාරු වීම දුටු විට අප කළ යුතු දෙයක් වන්නේ. වාහන තදබදය ඇති අවස්ථාවක ආබාධිත පුද්ගලයෙකු පාර මාරු වීම දුටු විට අප කළ යුතු දෙයක් වන්නේ. 1. නොදැක්කාසේ සිටීම. 2. ඉක්මනින් එම ස්ථානයෙන් පිටත් වී යාම. 3. එම පුද්ගලයාට පාර මාරු වීමට උදව් කිරීම. උත්තරේ අංක 3. එම පුද්ගලයාට පාර මාරු වීමට උදව් කිරීම. ප්‍රශ්න අංක 21. අපද්‍රව්‍ය ඇති ස්ථානයක බෝවිය හැකි සත්ව කොට්ටාසයක් නොවන්නේ මින් කවරෙක්ද? අපද්‍රව්‍ය ඇති ස්ථානයක බෝවිය හැකි සත්ව කොට්ටාසයක් නොවන්නේ මින් කවරෙක්ද? 1. මදුරුවන්. 2.
කැරපොත්තන්. 3 මීමැස්සන්. උත්තරේ අංක 3 මීමැස්සන්. ප්‍රශ්න අංක 22. පෞද්ගලික පිරිසුදුකම හොඳින් පවත්වාගෙන යන දරුවෙකු තුල තිබිය යුතු ලක්ෂණයක් නොවන්නේ. පෞද්ගලික පිරිසුදුකම හොඳින් පවත්වාගෙන යන දරුවෙකු තුල තිබිය යුතු ලක්ෂණයක් නොවන්නේ. 1. කට ගඳ ගැසීම. 2. නියපොතු කපා තිබීම. 3. නිවැරදිව හිස කෙස් පීරා තිබීම. උත්තරේ අංක 1 කට ගඳ ගැසීම. පෞද්ගලිකව තමන් හොඳින් පිරිසිදුව ඉන්න දරුවෙකුගේ කට ගඳ ගහන්නේ නැහැ. එයා උදේට රැට හොඳින් දත් මදින කෙනෙක්. තමන්ගේ පෞද්ගලික පිරිසිදුකම හොඳින් හිතන්න ඕන අපි. ප්‍රශ්න අංක 23. විද්‍යුත් අපද්‍රව්‍ය කාණ්ඩයට අයත් වන්නේ මින් කවරක්ද? විද්‍යුත් අපද්‍රව්‍ය කාණ්ඩයට අයත් වන්නේ මින් කවරක්ද? 1. දුරකථන කොටස්. 2. වීදුරු කැබලි. 3. පත්තර. උත්තරේ අංක 1 දුරකථන කොටස්. ප්‍රශ්න අංක 24. පාසලේ උදෑසන රැස්වීමේදී කළ යුත්තකි. පාසලේ උදෑසන රැස්වීමේදී කළ යුත්තකි. 1. යහළුවන් සමග කතා බහේ යෙදීම. 2. ගුරුවරුන්ට අවනත නොවී සිටීම. 3. ගුරුවරුන්ට අවනත වී නිසි පරිදි හැසිරීම. උත්තරේ අංක 3 ගුරුවරුන්ට අවනත වී නිසි පරිදි හැසිරීම. ප්‍රශ්න අංක 25. නිසියාකාරව දත් මැදීමෙන් ඇතිවන යහපත් ප්‍රතිඵලයකි. නිසියාකාරව දත් මැදීමෙන් ඇතිවන යහපත් ප්‍රතිඵලයකි. 1. අන් අයට අප්‍රිය වීම. 2. දත් නරක් වීම. 3. පියකරු සිනාවක් හිමිවීම. උත්තරේ අංක 3 පියකරු සිනහවක් හිමිවීම. ප්‍රශ්න අංක 26. නායකයෙකු සතු ලක්ෂණයක් නොවේ. නායකයෙකු සතු ලක්ෂණයක් නොවේ. 1. විධිමත්ව සැලසුම් කිරීම. 2. අන් අයගේ අදහස් වලට ගරු කිරීම. 3. තමාගේ අරමුණු වෙනුවෙන් පමණක් වැඩ කටයුතු කිරීම. උත්තරේ අංක 3 තමාගේ අරමුණු වෙනුවෙන් පමණක් වැඩ කටයුතු කිරීම. මේක නායකයෙකුගේ ලක්ෂණයක් නම් නෙවෙයි. ප්‍රශ්න අංක 27. ගෙවත්තේ පිරිසුදුකම පිළිබඳ පරීක්ෂා කිරීමට පැමිණෙන පුද්ගලයෙකි. ගෙවත්තේ පිරිසුදුකම පිළිබඳ පරීක්ෂා කිරීමට පැමිණෙන පුද්ගලයෙකි. 1. කෘෂිකර්ම උපදේශක. 2.
ග්‍රාම නිලධාරීතුමා. 3 මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා. උත්තරේ අංක 3 මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා. ප්‍රශ්න අංක 28. දරුවන්ට පුරුදු කළ යුතු යහපත් සෞඛ්‍ය පුරුද්දක් වන්නේ. දරුවන්ට පුරුදු කළ යුතු යහපත් සෞඛ්‍ය පුරුද්දක් වන්නේ. 1. පැණි රස ද්‍රව්‍ය වැඩිපුර ආහාරයට ගැනීම. 2. දිනපතා ඖෂධ වර්ග භාවිතා කිරීම. 3. සමබල ආහාර වේලක් ගැනීම. උත්තරේ අංක 3 සමබල ආහාර වේලක් ගැනීම. ප්‍රශ්න අංක 29. අසරණව සිටින පුද්ගලයෙකුට උදව් කිරීමෙන් සෑම විටම අසරණව සිටින පුද්ගලයෙකුට උදව් කිරීමෙන් සෑම විටම 1. කලකිරීමක් ඇති වේ. 2. තමන් සතු මුදල් විනාශ වේ. 3. මානසික සතුටක් හිමි වේ. උත්තරේ අංක 3 මානසික සතුටක් හිමි වේ. ප්‍රශ්න අංක 30. පොදු ස්ථානයක හැසිරිය යුතු ආකාරයකි. පොදු ස්ථානයක හැසිරිය යුතු ආකාරයකි. 1. තමාගේ අවස්ථාව එනතුරු ඉවසීමෙන් සිටීම. 2. අධික ශබ්දයෙන් කතා කිරීම. 3. එම ස්ථානය අපිරිසිදු කිරීම. උත්තරේ අංක 1 තමාගේ අවස්ථාව එනතුරු ඉවසීමෙන් සිටීම. පුංචි දුවල පුතාලගේ පරිසරයේ 14 වෙනි පාඩම අපට කළ හැකි වෙනස්කම් පාඩමෙන් මේ අහපු ප්‍රශ්න 30න් කීයකට හරියටම උත්තර දෙන්න පුළුවන් වුණාද? පුතාලට බැරි වුණ ප්‍රශ්න තියෙනවා නම් වීඩියෝ එක නැවත නැවත බලලා මේ දේවල් හොඳින් ඉගෙන ගන්න. පරිසර ඉස්කෝලේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක මේ වගේ ප්‍රශ්න වීඩියෝත් එක්ක එකතු වෙමු.